Welcome back to Danu and Madhu vlogs. ඉතින් කොහමද කට්ටිය? ඔන්න අද අපි ලස්සන වීඩියෝ එකක් ඔයාලා වෙනුවෙන් අරන් ආවිල්ලා තියෙනවා. බර්මින්ගම් වල තියෙන ලස්සන Sea Life Aquarium එක. ඉතින් මේ Sea Life Aquarium එක බලන්න අපි ගොඩක් දවස් ඉඳලා බලාගෙන හිටියා. ඉතින් මෙතන තියෙන විශේෂම shark tunnel එක බලන්න තමයි ගොඩක් දෙනා ඇදෙන්නේ මෙතෙන්ට. ඉතින් එන්න අපිත් එක්ක ගිහිල්ලා බලමු මොනවද මේ Sea Life Aquarium එකේ තියෙන විශේෂත්වය සහ ඉන්න මාළු සහ සත්තු මොන වගේද කියන එක බලන්න. එහෙනම් රැඳිලින්න channel එකත් එක්ක ඉස්සරහට යන් වීඩියෝ එක බලන්න. ඉතින් guys ඔයාලට මුලින්ම මෙතෙන්ට යනකොට ඇතුල් වෙනකොටම ඔයාලට මේ සම්පූර්ණ වටපිටාව වෙනස් වෙනවා ඔයාලට දැනෙනවා. මොකද lighting, sounds, ඒ වගේ සියලු දේවල් වටපිටාව සියලු දේවල් ඔයාලට නිකන් දැනෙයි මුහුද ඇතුළට බැහැගෙන යනවා වගේ. ඉතින් ඒ තරම් ලස්සන වටපිටාවක් තමයි මෙයාලා හදලා තියෙන්නේ. ඉතින් අපි මුලින්ම ටිකට්ස් ගත්තා. අපි ජර්නි එක ස්ටාර්ට් කරන්න. අපිව වෙනස්ම zone එකකට තමයි අරගෙන යන්නේ. ඒ අතරතුරේ මෙයාලා තමයි මුලින්ම අපිව පිළිගන්නේ මේ penguinsලා. ඉතින් මෙයාලගේ වැඩ ටිකක් තමයි ඔයාලට මුලින්ම බලන්න තියෙන්නේ මේ aquarium එකට ඇතුල් වෙනකොටම. ඉතින් guys මෙතනින් පස්සේ ඔයාලට මුලින්ම හම්බෙන තැන තමයි මෙන්න මේ ලස්සන මාළු සහ කොරල් පර තියෙන මේ section එක. ඉතින් මෙතන ඉන්න මාළුන්ගේ විවිධත්වය දැක්කම හරිම පුදුමාකාරයි. ඉතින් ඒ වගේම තමයි මෙතන ඉන්නව ගොඩක් කුඩා මාළු ඉන්නවා. ඒ වගේම ගොඩක් sharpness එකෙන් වැඩි මාළු ඉන්නවා සහ වේගයෙන් පීනන මාළු ඉන්නවා. ඉතින් මේ සියලු දේවල් දිහා බලාගෙන ඔයාට මුළු දවසක්ම වුණත් මේ section එක ඇතුලේ රැඳෙන්න පුළුවන් කියලා නම් මට හිතුණා ඒ වෙලාවේ මේක දැක්කට පස්සේ. ඉතින් guys මං හිතන්නේ මෙතන මේක විශාලයි කියලා විශාලත්වය අතින් ගොඩක් ඉදිරියෙන් ඉන්නවා කියලා කියන්න හේතුව මං හිතන්නේ මට හිතෙන විදිහට මෙතන මේ 2000කට වැඩිය මේ මුහුදු සතුන් ඉන්නවා. ඒ කියන්නේ මෙයාලගේ විවිධත්වයක් තියෙනවා. ඒ වගේම 2000කට වැඩියෙන් ලොකු කලෙක්ෂන් එකක් මෙතන තියෙනවා කියලා තමයි මෙයාලා අපි ගියාට පස්සේ මෙතනදී අපිට දැනගන්න ලැබුණේ. ඉතින් විවිධත්වයක් තියෙනවා. ඇත්තටම බලද්දී ඔයාලට තේරෙයි ඉස්සරහට වීඩියෝ එකේ ඉස්සරහට රැඳිලා ඉන්නකොට ඔයාලට තේරෙයි ඔයාලට දකි හැමදේම විශේෂ මත්ස්‍ය වර්ගය සහ ඒ ක්‍රීචර්ස්ලා වෙන් කරලා හඳුන ගන්න පුළුවන් විදිහට තමයි sections වලට දාලා තියෙන්නේ. sections වල තියෙන්නේ. ඉතින් අපිට බලා ගන්න පුළුවන් ඉස්සරහට වීඩියෝ එක බලාගෙන යනකොට. ඉතින් බලන්නකො මෙන්න මෙතන ඉන්නවා ඔයාලා දන්න කියන මාළුවෙක්. නෙමෝ මතකයි දන් ඔන්න මෙන්න මෙයා තමයි නෙමෝ. ඉතින් මේ ඉන්නේ ක්ලවුන් ෆිෂ්. මේ මාළුවා තමයි මුහුදේ ඉන්න ගොඩක්ම ආදරණීයම මත්ස්‍යයා කියලා සලකන්නේ.
ඉතින් ඔයාලට මෙතනින් එයාලව බලා ගන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ සෙක්ෂන් එකේදී බලන්න ඔයාලට දකින්නවා ඔයාලා දන්න කියන සතෙක් මඩුවා රේස්. ඉතින් මේ රේස්ලා අවුරුදු මිලියන 150කට කලින් මෝරුන්ගෙන් තමයි පැවතිලා එනවා කියලා කියන්නේ. දැනට අපේ ගංගාවල සහ මුහුදුවල් වල 500කට වඩා විවිධත්වයකින් යුතු රේස්ලා එහෙම නැත්නම් මඩුවෝ ඉන්නවා කියලා තමයි කියන්නේ. දැන් මෙයාලා ගාව ඉන්න මඩුවන් අවුරුදු 5ත් 7ත් අතර වයසති මඩුවන් තමයි ඉන්නවා කියන්නේ. ඉතින් එයාලා ගොඩක් දෙනා කියනවානේ මේ කරන්ට් එක එනවා මෙයාලගෙන්. එහෙම නැත්නම් මේ විෂ සහිත කටුවක් තියෙනවා මෙයාලගේ මේ වලිග කෙලවරේ කියලා එහෙම කිසි දෙයක් නැහැ. හැබැයි මෙයාලගේ වලිගේ ඉහළ පැත්තේ කටු සහිත බවක් තියෙනවා. නමුත් ඒවා විෂ නැහැ කියලා තමයි මෙයාලා මේ සඳහන් කරන්නේ. ඉතින් මෙන්න මෙතනත් ඉන්නවා ලස්සන මඩුවෙක්. බලන්න එයාගේ මූණ මම ලස්සනට අපි රෙකෝඩ් කරගත්ත. බලන්න හරියට නිකන් මිනිස්සෙක්ගේ මූණක් වගේ තමයි පේන්නේ. බලන්න ඉතින් මෙන්න මේ ඉන්න එක්කෙනා වඳුරනවද කියලා. මෙයාට කියන්නේ සී හෝස් කියලා. මෙයාලගේ පොඩිම කෙනා ඔයාලගේ මේ පොඩි ඇඟිල්ලක් තරම් විතර කියලා තමයි කියන්නේ. ඒ වගේම ලොකුම කෙනා සාමාන්‍යයෙන් ඔයාගේ අල්ල තරම් විතර විශාලයි කියලා තමයි කියන්නේ. ඉතින් මෙයාට තියෙනවා ග්‍රීක නමක් පරණ හිපොකැම්පස් කියලා. හිපොකැම්පස් කියන්නේ ග්‍රීක නම. ඉතින් ඒ කියන්නේ හෝස් සී මොන්ස්ටර්. ඉතින් මේ ඉන්නේ මුහුදු කැස්බෑවෝ. මුහුදු කැස්බෑවෝ මේ වෙනකොට 300කට වඩා වැඩි ජාතීන් ප්‍රමාණයක් ඉන්නවා කියලා කියනවා මුහුදු වලයි ගංගාවලයි. ඉතින් මුහුදු කැස්බෑව විශේෂයන් නම් ඉන්නේ 7යි. මේ 7නුත් විශේෂයෙන්ම වැඩි ලෙස සමහරක් විශේෂයන් තර්ජනයට ලක් වෙලා තියෙනවා කියලා කියනවා. මොකද මෙයාලගේ මෙන්න මේ ලස්සන කටු සහ මේ බිත්තර ගන්න ගොඩක් වෙලාවට දඩයන් කරනවා කියලා තමයි කියන්නේ. ගොඩාක්ම ওই දීවර දැල් වලට එහෙම පැටලෙනවා කියලා අපිත් දැකලා තියෙනවානේ. ගොඩක් ටීවී වල එහෙම දැකලා තියෙනවානේ. ඉතින් ඒ වගේම තමයි මේ ප්ලාස්ටික් වගේ අපද්‍රව්‍ය නිසාත් මේ සත්තු මැරෙනවා එහෙම නැත්නම් වඳ වීගෙන යනවා කියලාත් කියනවා. ඉතින් බලන්න මෙන්න ඉන්නවා දිය බල්ලෝ එහෙම නැත්නම් මුහුදු බල්ලෝ. ඉතින් 90%ක්ම මුහුදු බල්ලෝ ජීවත් වෙන්නේ ඇලස්කා මුහුදු තීරය කියලා තමයි කියන්නේ. ඉතින් පළවෙනි වතාවට UK වල මේ ඇලස්කාවෙන් ගෙනාපු සී ඔටර්ස්ලා දෙන්නෙක් National Sea Life Center in Birmingham වල ජීවත් වෙනවා මේ වෙනකොට. මේ ඉන්නේ අන්නේ දෙන්නගෙන් එක්කෙනෙක්.
ඉතින් මේ අපි ඇතුල් වෙන්නේ ජෙලිෆිෂ් සෙක්ෂන් එකට. ජෙලිෆිෂ්ලා ගැන කතා කරනවා නම් ජෙලිෆිෂ්ලා අපේ පැරණිම උරගයන් හැමෝටම වඩා පරණයි කියලා තමයි කියන්නේ. ඉතින් විද්‍යාඥයෝ කියන විදිහට මෙයාලා මුලින්ම අපේ මුහුදුවල පීනලා තියෙන්නේ අවුරුදු මිලියන 50කට වඩා කාලයකට කලින් කියලා. ඉතින් ඒ වගේම තමයි ජෙලිෆිෂ් වර්ග 350කට වැඩි ප්‍රමාණයක් මුහුදුවල ජීවත් වෙනවා කියලා තමයි විද්‍යාඥයෝ විශ්වාස කරන්නේ. ඉතින් මේ ඉන්නේ සී ලයිෆ් සෙන්ටර් එකේ ඉන්න ජෙලිෆිෂ්ලා. ඉතින් ඔන්න දැන් අපි ඇතුල් වෙනවා ඔයාලා මෙච්චර වෙලා බලාගෙන හිටපු 360 underwater tunnel එකට. මෙන්න තියෙනවා tunnel එක. මේක කෙලින්ම මුහුද යට හදලා තියෙන tunnel එකකට සමානයි. ඒක කියන්න වචන නෑ. ඉතින් හරිම ලස්සනයි. මේ ඔයාගේ ඔළුවට උඩින් පීනන්නේ මෝරුන්. ඒ වගේම තව විශාල මසුන් සංඛ්‍යාවක් මේක ඇතුලේ ඉන්නවා. ඉතින් මේ එක්ස්පීරියන්ස් එක ගන්න නම් අනිවාර්යෙන් බර්මින්ග්හෑම් සී ලයිෆ් අක්වරියම් එකටම එන්න ඕනේ. මොකද මේක තමයි තියෙන UK වලට තියෙන එකම 360 underwater tunnel එක කියලා මෙයාලා හඳුන්වනවා.